හරි හොඳයි. මම ඇහෙනවද? හරි. මම ඇහෙනව නේද? හරි ළමයි එහෙනම් අපි අද කතා කරන්න යන්නේ පුතේ ඉදු නිම්න ශිෂ්ටාචාරයේ ආර්ථික තත්ත්වය පිළිබඳව. මොකක් පිළිබඳවද? ආර්ථික තත්ත්වය පිළිබඳව. ඉදු නිම්න ශිෂ්ටාචාරයේ ආර්ථික තත්ත්වය. ඉදු නිම්න ශිෂ්ටාචාරයේ මොකද පුතේ? ආර්ථික තත්ත්වය. හරිම වැදගත් පාඩම් කොටසක් පුතේ. ඉතින් ආර්ථික තත්ත්වය පිළිබඳව කතා කරනකොට පළවෙනිම කාරණාව තමයි පුතේ මේ කෘෂි ආර්ථික රටාවක් තමයි තිබුණේ. මොන ආර්ථික රටාවද තිබුණේ? කෘෂි ආර්ථික රටාව. මොන ආර්ථික රටාවද? කෘෂි ආර්ථික රටාව. කෘෂි කර්මාන්තයේ තිබුණා. මොකක්ද තිබුණාද පුතේ? කෘෂි කර්මාන්තයේ තිබුණා. ඉතින් කෘෂි කර්මාන්තයේ තිබුණයි කියන්න හොඳ සාධක තමයි පුතේ. ඔයගොල්ලෝ දන්නවද මේ ඉන්දුනිම්න ශිෂ්ටාචාරය තුළ මේ ඉන්දුගංග මූලික කරගෙනනේ මේගොල්ලෝ පදිංචි වුණේ පුතේ. මොකක්ද මේ ශිෂ්ටාචාරය කොට නැගිලා තියෙන්නේ පුතේ? ගංගාව, ඉන්දු ගංගාව. මූලික නැත්නම් සප්ත සින්දු ගංගාව මූලික කරගෙන තමයි පුතේ මේ කියන ඉන්දුනිම්න ශිෂ්ටාචාරය නිර්මාණය වෙන්නේ. ඒකට ප්‍රධාන වශයෙන්ම පුතේ දැන් හිතන්න මෙන්න මේ ඉන්දු ගඟ හැම වර්ෂයකම පිටාර ගලනවා පුතේ. ඒ කියන්නේ හැම අවුරුද්දකම ගම් වතුරක් එනවා. එතකොට ඒ ගම් වතුර ආවට පස්සේ මේ ගංගාව පිටාර ගල්ලා මේ ගඟ දෙපස පුතේ රොම් මඩ ඉතුරු වෙනවා. මොනවද? රොම් මඩ ඉතුරු වෙනවා. තේරා නේද? එතකොට ඒ රොම් මඩ ඒ වගේම තමයි දියාරු පස ඒකත් එක්ක එහෙනම් දියාරු පසක් රොම් මඩත් එක්ක දියාරු පසක් එකතු වෙනවා පුතේ. අන්න ඒ එකතු වෙන දියාරු පස හා රොම් මඩ කෘෂි කර්මාන්තයට ගොඩාක් යෝග්‍ය වුණා. මොකක්ද? ඒ ඉතුරු වෙන දියාරු පස හා රොම් මඩ කෘෂි කර්මාන්තයට ගොඩක් ප්‍රයෝජනවත් වුණා. මොකක්ද? ගංගාව පිටාර ගැනීම නිසා ඉන්දු ගඟ පිටාර ගැලීම නිසා මොකක්ද ඇති වෙන්නේ පුතේ? සරුපස මම එහෙම ලියමු හොඳේ. ඉන්දු ගඟ පිටාර ගැලීම නිසා සරුපසක් ඉතුරු වෙනවා පුතේ. ඒක කෘෂි කර්මාන්තයට මාර යෝග්‍ය වුණා. එතකොට ඔයගොල්ලෝ දන්නවා පුතේ හරප්පාවේ ධාන්‍යාගාරයක් තියෙනව නේද? අපි ඉගෙන ගත්ත කොහෙද? හරප්පාවේ ධාන්‍යාගාරයක් නේද? කොහෙද පුතේ? හරප්පාවේ ධාන්‍යාගාරයක්. මොකද්ද? හරප්පාවේ ධාන්‍යාගාරයක් තියෙනවා. ඔයගොල්ලෝ ඉගෙන ගත්තා. ඒ ධාන්‍යාගාරය. හරප්පාවේ ධාන්‍යාගාරය. එතකොට මේ හරප්පාවේ තියෙන ධාන්‍යාගාරය හරිම වැදගත්. මොකද දැන් මේකෙන් අපිට පේනවා පුතේ කෘෂි කර්මාන්තයේ තිබුණයි කියන සාධකය. මේකේ කල් තබා ගැනීම, ඊට පස්සේ වී කෙටීම, මෙන්න මේ වගේ දේවල් ඒ ධාන්‍ය ගබඩා කිරීම මේ කියන ධාන්‍යාගාරය තුල සිද්ධ වෙලා තියෙනවා. ඒ කියන්නේ මේ දවස්වල කෘෂි කර්මාන්තය මහා පරිමාණයෙන් සිද්ධ වෙලා තියෙනවා. මේ මහා පරිමාණයෙන් සිද්ධ වුන නිසා තමයි මේ වගේ ධාන්‍ය ගබඩාවක් නිර්මාණය කරලා තිබිලා තියෙන්නේ. මොකක්ද? ධාන්‍ය ගබඩාවක් නිර්මාණය කරලා තිබෙනවා. එතකොට ඒ ධාන්‍ය ගබඩා ආශ්‍රිතව පුතේ තිබිලා ඒ තිරිඟු වල, බාර්ලි වල ඒ වගේ දේවල් වල මොනවාද? තිරිඟු, බාර්ලි, යව වගේ දේවල් වල සුන්බුන් හම්බ වෙනවා. පොතු තිරිඟු, බාර්ලි, යව තිරිඟු, බාර්ලි, යව ආදී ධාන්‍ය වල සුන්බුන් හම්බ වෙනවා. දැන් එතකොට අපිට පේනවා පුතේ මේ කියන හරප්පාවේ ධාන්‍යාගාරය අපිට ප්‍රධාන වශයෙන්ම ගන්න පුළුවන් කාරණාව මොකක්ද? ධාන්‍ය නැත්නම් මේ කියන කෘෂි කර්මාන්තය මාර මහා පරිමාණයෙන් වගේ සිද්ධ වුණයි කියන තේරා නේද? ඒ වගේම තමයි පුතේ රංගපුර හා ලෝතාල් ප්‍රදේශවලින් කොහෙන්ද පුතේ? රංගපුර හා ලෝතාල් ප්‍රදේශවලින් හම්බ වෙනවා පුතේ දහයියා පොතු. දහයියා මොනවාද? පොතු හම්බ වෙනවා පුතේ. එතකොට රංගපුර හා ලෝතාල් කිව්ව ගමන් මොනවාද? දහයියා පොතු හම්බ වෙනවා. පුතේ දහයියා පොතු හම්බ වෙනවයි කියලා කියන්නේ
විවගාව තිබිලා තියෙනව නේද? එතකොට 10 ආපතු හම්බ වෙන. එතකොට ඔන්න කෘෂිකර්මාන්තයේ පිළිබඳ වැදගත් සාධක ගණනාවක් අපිට හෙළි වුණා. තේරා නේද? එතනින් නවතින්නේ නෑ පුතේ. ඕගලන්ට මතකද ඔය මේ ආලෝක කුළුණු මං කියවනේ අර පාරවල් වල තියෙන ඔය පාරවල් එහෙම ලයිට් මෙව කරලා තියෙන මේ වීදි ලාම්පු අපි කියන්නේ ආන්නේ වීදි එළිය කරන්න මේ තලතෙල් ආධාරක පන්දම් මොනවාද තලතෙල් ආධාරක පන්දම් දල්වලා තියෙනවා නේද? එතකොට ඒකෙන් පේනව නේද පුතේ තල තෙල් ගන්න නම් මොනවද තියෙන්න ඕනේ? තල වගාව තියෙන්න ඕනේ. ඒ කියන්නේ තල වගාව මේ දවස්වල සිද්ධ වෙලා තියෙනවා. තල තෙල් ගන්න නම් මොනවද මපුතා ඕනේ? ඒ තල වගාව ඕනේ. ඒතකොට කෘෂි කර්මාන්තය තුලන්න තල වගාව සිද්ධ වෙලා තියෙනවා. තේරා නේද? තල වගාව. තල වගාව සිද්ධ වෙලා තියෙනවා. ඊට අමතරව පුතේ මේ තල වගාවට අමතරව ඔය උම්මා ප්‍රදේශයේ උම්මා දෙන්නේ නැහැ. තේරුණා නේද? මොනවාද? උම්මා ප්‍රදේශයේ හම්බ වෙලා තියෙනවා පුතේ මේ ඔය කපු නිදි වශයෙන් උම්මා ප්‍රදේශයේ තිබුණයි කියන සාධක හම්බ වෙනවා. පුතේ කපු ගන්නෙ මොකටද? කපු ගන්නෙ පුතේ රෙදි වියන්නනේ. එතකොට මේ රෙදි වියන්න ගන්න කපු මහා පරිමාණයෙන් මේ උම්මා ප්‍රදේශයේ තිබුණයි කියන සාධක හම්බ වෙනවා. තේරා නේද? එතකොට උම්මා ප්‍රදේශයේ කපු උම්මා ප්‍රදේශයේ උම්මාවල කපු පුතේ කපු. එතකොට ඒ වගේම තමයි පුතේ ඔය මේ ඉන්දුනිමන ශිෂ්ටාචාරයෙන් හම්බ වෙනවා මුත්‍රා නෙමෙයි. තේරා නේද? මුත්‍රා නෙමෙයි මුද්‍රා හම්බ වෙනවා. එතකොට මේ හම්බ වෙන මුද්‍රාවල තියෙනවා පුතේ කෙසෙල් දොඩම් මෙන්න මේ වගේ දේවල් වල තව මොනවද නේ කෙසෙල් දොඩම් දෙලුම් මෙන්න මේ වගේ දේවල් වල මේ සාධක ඒ කියන්නේ මේ මුද්‍රා තියෙනවා. දැන් කෙසෙල් දැකලා නැති එකෙක් පුතේ කෙසෙල් මුද්‍රාවක් හදන්න බෑනේ නේද? එතකොට දොඩම් දැකලා නැති එකෙක් දොඩම් මුද්‍රාවක් හදන්න නෑ නේද? එතකොට මේ මුද්‍රාවල මේ පළතුරු වර්ග තියෙන්නේ පුතේ මේ වගාවන් තිබිලා තියෙනවා. මේවා තිබිලා තියෙනවා. තේරා නේද මොනවද? කෙසෙල් දොඩම් දෙලුම් නේ කෙසෙල් දොඩම් දෙලුම් මොනවද හම්බෙන්නේ පුතේ මුද්‍රා නේද? කෙසෙල් දොඩම් දෙලුම් වල මුද්‍රා හම්බ වෙනවා. එතකොට අපි ඒක නිසා කියනවා මේ කාලවකවානුව තුලදී මේ දේවලුත් තිබුණයි කියලා. ඊට පස්සේ පුතේ කෘෂි කර්මාන්තය තුල තව සාධකයක් තමයි මේ. ඔය හම්බ වෙනවා මේ තව මුද්‍රා හම්බ වෙනවා නගුල් වල හා දෑකැති වල මුද්‍රා හම්බ වෙනවා. නගුල කියන්නේ පුතේ අර කුඹුර හාන්න ගන්න මෙන්න මේ වගේ හරකෙක් ඉන්නවනේ උන හරකගේ පිටේ මෙහෙම මේ පැත්ත වැඳලා මෙන්න මෙහෙම එකක් තමයි නගුල කියන්නේ. මේ පැත්ත පොළොවට හිටිනවා. මේ පැත්ත පොළොවට හිටිනවා. මෙතන ඕන්න මිනිස්සුයෙකුට මෙහෙම අල්ලගෙන යන කෑල්ලක් කොහොම තියෙන්න පුළුවන්. තේරා නේද? ඊට පස්සේ මෙහෙම අල්ලගෙන යනවා. එතකොට මේක පොඩ්ඩක් තද කරාම පොඩි ප්‍රෙෂර් එකක් දුන්නාම පුතේ පොළොව හැරීගෙන මෙහෙම යනවා. මේ පොළොව හැරීගෙන මෙහෙම දිගට පොළොව හැරීගෙන යනවා. දැන් අරක ඉස්සරහට යනකොට මෙහෙම නගුලෙන් පොළොව හැරීගෙන යනවා. තේරා නේද? එතකොට මේ නගුල් වල සාධක නගුල් හා දෑකැත්ත දන්නවනේ නේද පුතේ? දෑකැත්ත දන්නවනේ නේද? ඔන්න දෑකැත්ත ගොයන් කපන දෑකැත්ත. එතකොට ගොයන් කපන මේ දෑකැති නගුල් හා දෑකැති වල මුද්‍රා හම්බ වෙනවා පුතේ. නගුල් හා දෑකැති වල මුද්‍රා හම්බ වෙනවා. ඒකට එතකොට අපිට ඒකෙන් ගන්න පුළුවන් සාධකයේ තමයි කෘෂි කර්මාන්තයේ තිබුණයි කියන්නේ. දැන් අපි ඇත්තටම මේ වගේ පාඩම් කොටසක දැන් ඉතිහාස විෂය තුළදී අපි එක කරුණක් වටා පුතේ විවිධ සාධක අරගෙන විවිධ මේ මූලාශ්‍ර වල තියෙන තොරතුරු අරගෙන අපි මේ කරුණ සනාථ කරනවා පුතේ. අපි මේ කරුණට දැන් ආර්ථිකය කියන කාරණාවට අපි ආර්ථිකයට කරුණු එකතු කරනවා ලස්සනට. දැන් අපි ආර්ථිකයට ඉන්දුනිම්න ශිෂ්ටාචාරයෙන් කරුණු පට්ට විදිහට එකතු කරගත්තානේ නේද? අපි බලමු චුට්ටක් එකතු කරගත්තු කරුණු ටික මොනවද කියලා. අපි ගත්තොත් පුතේ කෘෂි කර්මාන්තය ගත්තට පස්සේ ඉන්දුගඟ පිටාර ගැලීම නිසා මොනවද ඇති වෙන්නේ පුතේ? සරු පසක් ඇති වෙනවා. අන්නේ ඇතිවන සරු පස කෘෂි කර්මාන්තයට මාර විදිහට යෝග්‍යයි නේද? එහෙම තමයි. හරප්පාවේ ධාන්‍යාගාරයක් හම්බ වෙනව නේද? ආන්ගේ ධාන්‍යාගාරය හරප්පාවේ හම්බ වෙන ධාන්‍යාගාරය මගින් අපිට සනාථ වෙනවා පුතේ
කෘෂි කර්මාන්තයේ මහා පරිමාණයෙන් සිද්ධ වෙලා තියෙන වෙයි කියලා නේද? එතකොට තීරිඟු බාර්ලි යව මෙන්න මේ වගේ දේවල් සාධක අපිට හම්බ වෙනවා. ඒ වගේම තමයි පුතේ අපි කිව්වා නේද? රංපූරා ලෝතාල් වල 10ක් පොතු හම්බ වෙනවා. කොහෙන්ද? රංපූර් වලින් ලෝතාල් වලින් 10ක් පොතු. ඒ වගේම පුතේ ඔය ආලෝක කුළුණු දල්වන්න තලතෙල් ආධාරක පන්දම් ක්‍රියාත්මක වුණානේ. එතකොට දන්නවා තල වගාව තිබුණා. මොන වගාව තිබුණාද පුතේ? තල වගාව තිබුණා මහා පරිමාණයෙන්. තේරා නේද? ඊට පස්සේ පුතේ ඊළඟ කාරණාව තමයි උම්මා ප්‍රදේශයේ කපු නිදි වශයෙන් තිබුණා. මොනවාද? උම්මා ප්‍රදේශයේ කපු නිදි වශයෙන් තිබුණා. ඒ විතරක් නෙමෙයි. කෙසෙල් දොඩම් දෙලුම් වල මුද්‍රා හම්බ වෙන. එතකොට අපිට ඒකෙන් කියන්න පුළුවන් පුතේ කෙසෙල් දොඩම් දෙලුම් වල මුද්‍රා වලින් අපිට කියන්න පුළුවන් මොනවද? මේ කියන කාලවකවානුවේ මේ වගාවුනුත් තිබුණයි කියලා. ඒ වගේම පුතේ නගුල දෑකැත්ත කෘෂි කර්මාන්තයේදී භාවිතා වන උපකරණ. එතකොට ඒවැ මුද්‍රා තිබිලා හම්බුණයි කියලා කියන්නේම අපිට ඒ ආයුධ භාවිතා කළා කෘෂි කර්මාන්තේ නිරත වුණා මේ වැසියා. තේරා නේද? හරි නේද? හරි. එතකොට ඔන්න ඉන්දු නිම්න ශිෂ්ටාචාරයේ ආර්ථිකයේ පුතේ තේරා නේද? එතකොට ආර්ථිකයේ කෘෂි කර්මාන්තයේ කියන අංගය. අද අපි පුතේ මේ ස්ක්‍රීන්ෂොට් ගහ ගන්නවට වැඩිය මේ අදාළ කොටස් ටික ටක් ටක් ගාලා ලියාගෙන යනවා මොකක් හරි අද ඉඳන් පුතේ මම කල්පනා කරා ඕගොල්ලෝ ස්ක්‍රීන්ෂොට් ගහලා සමහර දරුවෝ ලියාගන්නේ නැහැ. ඉතින් පොඩ්ඩක් කාලය හරි අරගෙන කරන්න දෙයක් නැහැ. අපි මොකද ෂෝට් නෝට් එකක් ලියාගෙනම මෙහෙම යනවයි කියලා. තේරා නේද? ඉතින් කොලයක් පෑනක් පැන්සලක් ගන්න මම කියන වෙලාවට දැන් මම මේකේ ලියන වෙලාවක් තියෙනවානේ උම්මා ප්‍රදේශයේ කපු කියලා. එතකොට ඕගොල්ලොත් මේ කොලේ අරගෙන ලස්සනට උම්මා කියලා උම්මා දෙන්නවා උම්මා ප්‍රදේශයේ කපු කියලා ලියන්න. අන්න ඒ වගේ අර ඒ වෙලාවට ලියන්න. ඒ වගේ මම පොඩ්ඩක් පාඩමෙන් පස්සේ ඒ කියන්නේ දැන් මේක විස්තර කරලා ඉවර වෙලා චූටි වෙලාවක් දෙනවා. ඕගොල්ලන්ට විනාඩි 2ක් විතර දෙනවා. ඕගොල්ලන්ට ඒ චුට්ට ලියා ගන්න. තේරුණා නේද? එතකොට ඒ වෙලාවට ලියා ගන්න. එහෙම හොඳයි නේද ළමයි? එහෙම හොඳයි නේද? chat එකේ පොඩ්ඩක් දාන්න බලන්න. එහෙම හොඳයි නේද කියලා. අද ඕගොල්ලන්ට මාව ලස්සනට පේනවා හොඳට පේනවා නේද? ලස්සන නැතුණත් හොඳට ලස්සන පේනවා. ඔව්. මාව හොඳට පේනවාද මේ බෝඩ් එක හොඳට පේනවා? නෑ මාව නම් පෙවුන්නේ නැතුණක් ගන්න බෝඩ් එක හොඳට පේනව නේද? හරි. එතකොට මේ හොඳට පේනව නේද? හරි. හොඳයි. ඔව්. උදානි හොඳයි. එහෙම කරමු නේද? ඒක හොඳයි නේද? නැත්නම් අපි ওই ස්ක්‍රීන්ෂොට් ටික ගහගෙන ඔහේ තියාගෙන ඉන්නව නැත්නම් මේ ඔහේ මේ මොකක් වැඩක් කරන්නේ නැහැ නේද? අනිත් ළමයින්ගේ අදහස මොකද පුතේ? ඔව් එහෙම හොඳයි. ඔව්. තෙනොලි එහෙම හොඳයි. ඔව්. ඒක තමයි. අපි එහෙම කරමු පුතා. එතකොට මේ දරුවන්ට ඉගෙන ගත හැකි හොඳයි. ඒක මාර වටිනවා ඕගලන්ට මේ කොහේ නිකන් ඔය දැන් මේක අහගෙන ඉන්නෝනේ කම්මැලි ඊට පස්සේ බෝරින් නේද? ඒක කම්මැලි නම් නැති වෙන්න පුළුවන්. නමුත් අර වැඩක් තියෙන්න එපා ඕගලන්ට උතන පුටුවල ඉඳගෙන ෆෝන් එක තියාගෙන බලාගෙන එහෙම නේද? හරි හොඳයි. හොඳයි. එහෙම හොඳයි සර්. හොඳයි. යසන්ති හොඳයි. හරි පුතේ. හරි. අපි එහෙනම් මේ බෝඩ් එකේ ටික ලියාගමුද අපි? හරි. ඔන්න මේ අවස්ථාවේ චුට්ටක් වැඩිපුර වෙලාවක් දෙන්නම් ඊට පස්සේ ඉඳන් චුට්ට වෙලාව අඩු කරනවා මොකද මේ ඕගොල්ලන්ට මේ වෙලාවේ ලස්සනට මේ වෙලාවට ලස්සන පාට පෑන් භාවිතා කරලා අද ඉඳන් ලස්සන පොළ සෙට් එකක් තියාගන්න ඒ අදාළ පාඩම් කොටසට අදාළව අපි හිතමු ඉන්දු නිම්න ශිෂ්ටාචාරයට අදාළව ෂෝට් නෝට් එකක් වෙනම කොළ 3-4ක ලස්සන ඉන්දු නිම්න ශිෂ්ටාචාරය කියලා ලියලා එහෙම කරන්න බලන්න වැඩ කරන්න බලන්න එහෙම කරලා දාන්න බලන්න ගෲප් එකට පුතේ ගෲප් එකට දාන්න බලන්න අද ලස්සනටම ලියන සෙට් එක මම ලස්සන ලියලා තියෙන ඒවා මම දාන්න අනිත් අයටත් පේන්න. දාන්නක බලන්න ලස්සනට වැඩ කරන දරුවෝ මම හරි ආසයි එහෙම ලස්සනට වැඩ කරන අයට.
හරි පුතේ. හොඳයි. ඊට පස්සේ අපි යම් බලන්න සත්ව පාලනය පිළිබඳව. මොකක් පිළිබඳවද පුතේ? සත්ව පාලනය පිළිබඳව. මේ සත්ව පාලනය. කෘෂිකර්මාන්තය කතා කරා. ඊට පස්සේ කෘෂිකර්මාන්තය කෘෂිකර්මාන්තයේ තියෙන ඕනම තැනක සත්ව පාලනය අතීතයේ තිබ්බා. සත්ව පාලනය. පුතේ කෘෂිකර්මාන්තයේ සත්ව පාලනයේ ඇත්තටම වෙන් කරන්න බැරි තරම් මේ බැඳිලා තියෙන. තේරා නේද? කෘෂිකර්මාන්තයේ සත්ව පාලනයේ සත්ව පාලනයේ කෘෂිකර්මාන්තය. තේරා නේද? එතකොට මේක බැඳිච්ච දෙයක්. තේරා නේද? කෘෂිකර්මාන්තයේ එක අංගයක් තමයි සත්ව පාලනය කියලා කියන්නේ පුතේ. එතකොට මේ දවස්වල ගවයා ප්‍රධානයි පුතේ. ගවයා ප්‍රධානයි. ගවයා ප්‍රධාන සත්වයා පුතේ. තේරා නේද? ගවයා ප්‍රධාන සත්වයා. මේ ගවයා දැන් ඔය මතකද පුතේ මේ කියන ඉන්දුනිම්න ශිෂ්ටාචාරයෙන් හම්බ වෙනවා බයිසන් ගවයාගේ ප්‍රතිමා නේද? බයිසන් ගවයාගේ මුද්‍රා හම්බ වෙනවා නේද? එතකොට මේ ප්‍රතිමානේ මුද්‍රා හම්බ වෙන. එතකොට බයිසන් ගව මුද්‍රා වලින් අපිට පේනවා මේ ගවයාට විශේෂ සැලකිල්ලක් දක්වලා තියෙනවා. ඒ කියන්නේ ඒගොල්ලන්ගේ වැදගත් සත්වෙක් මේ ගවයා කියන්නේ. ඒක එහෙම වෙන්න හේතුව තමයි ප්‍රධාන වශයෙන් පුතේ මේ ගවයා කියන සත්වයා කෘෂිකර්මාන්තයට මාර්ග ප්‍රයෝජනවත් වුණා. සී සෑමට ඊට පස්සේ පොහොර ලබා ගැනීමට මේ වගේ මේ සෑම ප්‍රවාහණයටද මේ හැම දෙයකටම පුතේ ගවයා කියන සත්වයා ප්‍රයෝජනවත් වුණා. මොනවද හම්බෙන්නේ පුතේ මුද්‍රා අතර? බයිසන් ගවයා. බයිසන් ගවයාගේ මුද්‍රා. එතකොට අපි ඒ වගේම තමයි ඊළඟට මේ බයිසන් ගවයාගේ මුද්‍රා විතරක් නෙමෙයි පුතේ. දැන් මේ බයිසන් ගවයාගේ මුද්‍රා වගේම ඊළඟට අපිට තියෙනවා මේ කියන ගවයා මේ තරම්ම වැදගත් නම් ඒ දවස්වල ගව මස් කාලා ඇතිද? හරම් මස්සේම කාලා ඇතිද ගවයා වැදගත් නිසා ගවයා වැදගත් නිසා පුතේ හරක් මස් කාලා නැහැ. මේ ගව මස් අනුභව නොකරන්නට ඇත කියලා තමයි අපි විශ්වාස කරන්නේ. තේරා නේද? මොකද අද වෙනකොටත් පුතේ ගවයා කියන්නේ ඉන්දියාවේ පට්ට පූජනීය සත්වයෙක් නේද? මේ පාරක හරකෙක් යනවා නම් කිසිම කෙනෙක් හෝන් එකක් ගහන්නේ උඩ පැනගෙන දඟලන්නේ නැහැ. ඌ පාඩු යනකම් ඉන්නවා. තේරා නේද? ඒ තරම් පට්ට මේ වැදගත්කමක් මේ ගවයාට දීලා තියෙනවා. තේරා නේද? මේ ගවයා කියන්නේ මාර වැදගත්. ඌව ලස්සන්ට ආභරණ දාලා ඌව පාට කරනවා, කරාබු දානවා. තේරා නේද? ඒ ආභරණ දානවා, ඒ ඌව ලස්සන කරනවා. ඒ ගවයා කියන්නේ ගෙදර නිකන් සිරියාවන්ත මේ කෙනෙක් වගේ. තේරා නේද? දැන් ඔයගොල්ලෝ කියයි අපිත් ඉතින් ගෙදරට සිරියාවක් තමයි කියලා. හරි. ඔව් ඉතින් නේද? ගවයා කියන්නේ ගෙදරට සිරියාවන්ත සත්වයෙක්. හරි පුතේ. එතකොට ඉන්දියාවේ හොඳේ බයිසන් ගවයා. බයිසන් ගවයා එතකොට ගව මස් අනුභව නොකරන්නට ඇත. ගව මස් අනුභව නොකරන්නට ඇත. ඊට පස්සේ පුතේ ඔය බැටළුවාව ලොම් ලබා ගැනීමට බැටළුවාව ඇති කරලා තියෙනවා. මොකක්ද? බැටළුවාව ලොම් ලබා ගැනීමට. ඒ වගේම තමයි පුතේ ඌරන්, එළුවන්, කුකුලන් අපි මේ හැමදාම දන්න සෙට් එක. ඌරන්, එළුවන්, කුකුලන්. ඌරන්, එළුවන්, කුකුලන් මොකටද පුතා? මස් ලබා ගන්න. මොකටද? මස් ලබා ගන්න. එතකොට ඔන්න සත්ව පාලනයේ පට්ට විදිහට තිබිලා තියෙනවා. ගවයා ප්‍රධාන සත්වයා. බයිසන් ගවයාගේ මුද්‍රා හම්බ වෙන. ඒ කියන්නේ ගවයා මාර වැදගත් නේද? එතකොට සත්ව මුද්‍රා අතර වැඩිපුරම හම්බ වෙන්නේ ගවයන්ගේ මුද්‍රා. ගව මස් අනුභව නොකරන්නට ඇත. ගව මස් අනුභව නොකරන්නට ඇත. මොකද ඒ තරම්ම කෘෂිකර්මාන්තයට හා අනිකුත් කටයුතු වලට ගවයා වැදගත් වෙන නිසා. ඒ වගේම බැටළුවා ලොම් ලබා ගන්නත් ඌරා, එළුවා, කුකුලා වගේ සත්තු මස් ලබා ගන්නත් ඇති කරලා තියෙනවා. හරි නේද? හරි. එතකොට මේ කියන සත්ව පාලනය අපිට ওই ටික තමයි කතා කරන්න තියෙන්නේ. හරි. ඊට පස්සේ පුතේ අපි යමු බලන්න. මම මේක ලියන්න වෙලාව දෙන්න, චූටි වෙලාවක් දෙන්නම් පස්සේ ආයි ඔය දැන් මේ කියන ගමන් ලියාගෙන ගියානේ නේද? හරි. ඊට පස්සේ මේ වෙළඳාම මොනවාද? වෙළඳාම. ඉන්දුනිම්න ශිෂ්ටාචාරයේ වෙළඳාම මාර දියුණු වෙලා තිබිලා තියෙනවා පුතේ. බාහිර වෙළඳාම වගේම
අභ්‍යන්තර වෙළඳාම තිබිලා තියෙනවා. මොකක්ද? බාහිර වෙළඳාම වගේම අභ්‍යන්තර වෙළඳාම දැක ගන්න පුළුවන් වෙනවා. තේරා නේද? එතකොට රට ඇතුළත වෙළඳාමක් තිබිලා තියෙනවා. පුතේ මේ වෙළඳාම පට්ට විදියට දියුණු වෙච්ච නිසා තමයි පුතේ ඉන්දු නිම්න ශිෂ්ටාචාරය නාගරික ශිෂ්ටාචාරයක් බවට පත් වුනේ. මොකක්ද? වෙළඳාම මාර්ග දියුණු වෙච්ච නිසා තමයි ඉන්දු නිම්න ශිෂ්ටාචාරය නාගරික ශිෂ්ටාචාරයක් බවට පත් වුනේ. අන්න නාගරික ශිෂ්ටාචාරය. නාගරික ශිෂ්ටාචාරය. එතකොට ඒකෙන් අපිට අදහසක් එනවා මොකක්ද? මේ ඉන්දු නිම්න ශිෂ්ටාචාරයේ නාගරික ශිෂ්ටාචාරයක් උනේ වෙළඳාමේ තියෙන දියුණුව නිසා. අභ්‍යන්තර හා බාහිර මේ වෙළඳාම් දෙකේම දියුණුව නිසා. එතකොට පුතේ හරප්පාව හා මොහෙන්දෝජාරාව තමයි ප්‍රධාන නගර දෙක. ඔය හරප්පාවට අයිති අනු නගර පොඩි පොඩි කුඩා නගර තියෙනවා පුතේ 14ක්. මේ මොහෙන්දෝජාරාවට අයිති කුඩා නගර 17ක් තියෙනවා. ওই විදිහට තමයි මේ කියන ඉන්දු නිම්න ශිෂ්ටාචාර ප්‍රධාන නගර දෙක නිර්මාණය වෙලා තියෙන්නේ. තේරා නේද? එතකොට නාගරික ශිෂ්ටාචාරයක් උනේ අපි ආයි නැවත කියනවා වෙළඳාමේ දියුණුව නිසා. තේරා නේද? ඒ විතරක් නෙමෙයි පුතේ. තරාදිපඩි ඊට පස්සේ තරාදිපඩි කෝදු තරාදි නේද? තරාදිපඩි කෝදු මෙන්න මේ වගේ දේවල් තිබිලා හම්බ වෙනවා. මොනවාද? තරාදිපඩි කෝදු ආදිය තිබිලා හම්බ වෙනවා. තේරා නේද? එතකොට මේව භාවිතා වෙලා තියෙනවා පුතේ මේ ඉන්දු නිම්න ශිෂ්ටාචාරය. එතකොට මේ එක කෝදුවක පුතේ හම්බ වෙන එක කෝදුවක තියෙනවා 13.2යි කියලා. මොකක්ද? දැන් සාමාන්‍යයෙන් කෝදුවක පුතේ ප්‍රමාණය තියෙනව නේද? කොච්චරද? අඟල් මෙච්චරයි, සෙන්ටිමීටර මෙච්චරයි, එහෙම මොනවා හරි තියෙනවනේ නේද? එතකොට ඉලක්කම් මොනවා හරි මැනීමට නෙගන්නේ. එතකොට හම්බ වෙන කෝදුවක තියෙනවා පුතේ 13.2යි කියලා නේද? ඔන්න ඒක යටතේ අපි ලියන මොකක්ද? ඒක යටතේ කෝදුවක 13.2යි කියලා සටහනක් තියෙනවා පුතේ. මොකක්ද? කෝදුවක 13.2යි කියලා සටහනක් තියෙනවා. තේරා නේද? එතකොට ඒකෙන් අපි දන්නවා මේ කියන ඉන්දු නිම්න ශිෂ්ටාචාරයේ ආර්ථිකය තුල මේ වෙළඳාම තුල මේ භාවිතා කරපු උපකරණ තේරා නේද? මැනීමට බා. දැන් වෙළඳාම කියන්නේ පුතේ මයින් එකනේ නේද? අපි එක්කෝ රෙදිනම් මයින්නවා. ඊට පස්සේ බඩු නම් කිරනවා නේද? එතකොට ඒ වගේ මොනවාට තරාදීන් කිරනවා. එතකොට මේ වගේ දේවල් නේ කරන්නේ පුතේ වෙළඳාම තුල. එතකොට ඒවට අවශ්‍ය කරන උපකරණ භාවිතා කරයි කියන්නේ වෙළඳාම තිබිලා තියෙනවා. හරි නේද? හරි. ඒ වගේම පුතේ මේ මුදල් භාවිතය පිළිබඳ ස්ථිර සාධක නැහැ පුතේ. මුදල් භාවිතය පිළිබඳ ස්ථීර සාධක නොමැත. ස්ථීර සාධක නෑ පුතේ. මුදල් භාවිතය පිළිබඳ ස්ථීර සාධක නොමැත. එතකොට මුදල් භාවිතය පිළිබඳ මේ දවස්වල ස්ථීර සාධක නෑ. මම ඕගලන්ට පුතේ ලස්සන නෝට් එකක් දීලා තියෙනවා. මේක නෝට් එක නැති දරුවෙක් බලනවා නම් නෝට් එක නැති දරුවෙක් බලනවා නම් කවුරු හරි ටියුට් එක නැති දරුවෙක් බලනවා නම් මට මෙසේජ් එකක් දාලා අවශ්‍ය ටියුට් ගෙන්න ගන්න පුළුවන් පුතේ. තේරා නේද? අවශ්‍ය ටියුට් ගෙන්න ගන්න පුළුවන්. මේ වැඩේ ලස්සනට කරගෙන යන්න. තේරා නේද? වා අන්තිමට පසුතැවෙන්න එපා. තේරා නේද? දැන් මේ 2026 ක්ලාස් එකේ නැත්නම් 27 දරුවෝ සම්බන්ධ වෙලා ඉන්නවා. එතකොට ඒගොල්ලෝ පසුතැවෙන්න එපා අන්තිම මොහොතේ. අනේ මට කරගන්න බැරි වුණානේ කියලා. දැන් 25 අයියලා කළා අන්තිම මොහොතේ පසුතැවෙනවා. අන්තිම මොහොතේ පසුතැවෙන්නේ මොකටද? අනේ මට කරගන්න තිබුණා. නේ දැන් කරගන්න විදියන්නේ තව පුතේ දවස් 10යි තියෙන්නේ. අද අන්තිම 31 නේ ඒගොල්ලන්ගේ. එතකොට 31 තව දවස් 10 10 වෙනිදා විභාගේ පටන් ගන්නවා. තේරා නේද? එතකොට ඒගොල්ලන්ට පාඩම් කරන්න තියෙන්නේ තව දවස් 9යි. ඒගොල්ලෝ මාර ප්‍රෙෂර් එකේ ඉන්නේ. තේරා නේද? ඒ ප්‍රෙෂර් එක නැති ගොඩක් දරුවෝ ඉන්නෝ නැති දරුවෝ ඒ ප්‍රෙෂර් එක නැති දරුවෝ ඉන්නවනේ. අන්නේ ප්‍රෙෂර් එක නැති දරුවෝ මුලින් ඉඳන් වැඩ කරපු ඒව ටික. තේරා නේද? ඉතින් ඒක නිසා ඒ ප්‍රෙෂර් එක නැතුව ලස්සන්ට සැහැල්ලුවෙන් හොඳ මානසිකත්වයෙන් හොඳට විභාගයට මුහුණ දෙන්න අපි ලස්සන්ට ඉගෙනගෙන තියෙන්න ඕනේ. එකක් තමයි පුතේ අපේ නෝට් ටික ලස්සනට සම්පූර්ණ වෙන්න ඕනේ. තේරා නේද? එතකොට ඒ වගේම ඒවා හොඳට ලස්සන පාඩම් කරලා තියෙන්න ඕනේ. තේරා නේද? අනිත් එක තමයි අපි MCQ කරන්න ඕනේ, සිතියම් ටික කරන්න ඕනේ. රචනා ප්‍රශ්න ලියන්න ඕනේ. ඔන්න ඔය ටික සම්පූර්ණ වෙන්න ඕනේ. එතකොට දැනට අපි නෝට් එක සම්පූර්ණ කරගෙන යනවා. තේරා නේද? එතකොට මේ මාසෙ ඉඳලා අපි ආරම්භ කරන පොතේ සිතියමුත් ඕගලන්ට එවලා තියෙන සිතියම් ලකුණු කිරීමත් මේ මාසෙ ඉඳලා ඒ කියන්නේ නොවැම්බර් මාසයේ ඉඳලා ආරම්භ වෙනවා. ඒ වගේම MCQ ප්‍රශ්න පත්‍ර කිරීමත්
නොවැම්බර් මාසයේ ඉඳලා ආරම්භ වෙනවා. අපි ඒවට ටිකත් එක්කත් යමු. ලොකු දැනුමක් ඕගලන්ට ගන්න පුළුවන් පුතේ මේ වැඩසටහනත් එක්ක. මොකද මේක ෆුල් පැකේජ් එකක්. කරානේද මේක ෆුල් පැකේජ් එකක්. වාට විභාගයට අවශ්‍ය ෆුල් පැකේජ් එකක්. තව දෙයක් මම කියන්නම් ඕගොල්ලන්ගේ මේ යන කාලය අතරතුර ඕගොල්ලන්ට හොඳ උපදෙසක් මේ අනිවාර්යෙන් පුතේ ඔයාගේ පැත්තේ වැඩ ටික අනිවාර්යෙන් කරන්න. දැන් ගුරුවරයාගේ පැත්තේ වැඩ ටික අපි හිතමු 150 ඔයාට 50යි මට 50යි තියෙනමයි කියලා. ඒතර මගේ 50 මම සම්පූර්ණ කරනකොට පුතේ ඔයාට වගකීමක් තියෙනව නේද? ඔයාගේ 150 සම්පූර්ණ කරගන්න. නේද? එතකොට ඒ ඔයාගේ 150යි මගේ 150යි එකතු වෙලානේ පුතේ ඔයා විශ්වවිද්‍යාලයට යන්නේ. ඔයා විශ්වවිද්‍යාලයට යනවා කියන්නේ ඒ රිසල්ට් එක මට මාර වටිනවා. දෙනා නේද? මට මාර වටිනවා. දෙනා නේද? මම ඕගොල්ලන්ව සලකන්නේ ඔයා පන්ති පීස් එකක්, ඔයා පන්ති පීස් එකක්, ඔයා පන්ති පීස් එකක් විදියට නෙමෙයි. ඔයාව මම සලකන්නේ ඔයා ඒ සාමාර්ථයක්, ඔයා ඒ සාමාර්ථයක්, ඔයා ඒ සාමාර්ථයක් කියන තැන ඉඳගෙන. ඒකයි කැප වෙලා වැඩ කරන්නේ. තේරා නේද? ඒකයි මම මහන්සි වෙලා වැඩ කරන්නේ. තේරා නේද? එතකොට ඔයා මාර බලාපොරොත්තුවෙන් මෙතන ඉන්න දරුවෝ මාර බලාපොරොත්තුවෙන් ඉන්නේ කොහෙට යන්නද? විශ්වවිද්‍යාලයට. එතකොට අන්නේ විශ්වවිද්‍යාල ගමන සාර්ථක කරගන්න මගෙන් දෙන්න පුළුවන් උපරිම දායකත්වය මම දෙන්න සූදානම්. තේරා නේද? එතකොට ඒකත් එක්ක ඕගොල්ලන්ගේ 150 අනිවාර්යෙන් ඉෂ්ට කරන්න ඕනේ. තේරා නේද? හරි. මේක මතක තියාගන්න හොඳට ඔළුවේ තියාගන්න මේ සබ්ජෙක්ට් එකට විතරක් නෙමෙයි අනිත් සබ්ජෙක්ට් දෙකටත් මේක වළංගුයි. තේරා නේද? වළංගුයි අනිත් සබ්ජෙක්ට් දෙකටත් ඒ සබ්ජෙක්ට් දෙක ලස්සනට කරගන්න පුතේ. තේරා නේද? ඒ සබ්ජෙක්ට් දෙකත් කැපවීමෙන් උනන්දුවෙන් වැඩ කරන පන්තියකට යන්න. තේරා නේද? ඒ සබ්ජෙක්ට් දෙකත්. ඒක තමයි වෙන්න ඕනේ. හරි නේද? හරි. හොඳයි. ඕකත් එක්ක අපි යන් ඊළඟ කොටසට. මේ මුදල් භාවිතය පිළිබඳ ලොකු සාධක හම්බෙලා නෑ පුතේ. හරි. ඊට පස්සේ පුතේ මේ ඉන්දු නිම්න ශිෂ්ටාචාර වැසියා මේ තවත් ශිෂ්ටාචාරات එක්ක මේ ගනුදෙනු කරලා දිනවා. මොකද්ද? ඉන්දු නිම්න ශිෂ්ටාචාර වැසියා තවත් ශිෂ්ටාචාරات එක්ක තවත් ශිෂ්ටාචාර සමග සබඳතා පවත්වන දින තවත් ශිෂ්ටාචාර සමග මොනවද පුතේ විශේෂයෙන්ම ඔය ප්‍රධාන වශයෙන්ම මෙසපොතේ මියානු ශිෂ්ටාචාරය මෙසපොතේමියානු ශිෂ්ටාචාරය ඊට පස්සේ පුතේ සුමේරියන් ශිෂ්ටාචාරය ඊට පස්සේ අපි ගත්තොත් පුතේ බැබිලෝනියානු ශිෂ්ටාචාරය ශිෂ්ටාචාරය මෙන්න මේ වගේ ශිෂ්ටාචාරات එක්ක පුතේ තව උදාහරණ තියෙනවා. ඒ උදාහරණ කිහිපයක් මේ වගේ ශිෂ්ටාචාරات එක්ක පුතේ මේගොල්ලෝ සම්බන්ධතාව පවත්වලා තියෙනවා. තේරා නේද? එතකොට අපි කොහොමද එහෙම කියන්නේ පුතේ මේ ශිෂ්ටාචාරවල තියෙන භාණ්ඩ ඒ වගේ දේවල් ඉන්දු නිම්න ශිෂ්ටාචාර ප්‍රදේශ වලින් හම්බ වෙනවා. ඉන්දු නිම්නයට අයිති භාණ්ඩ අරම මේව ඒ සාධක ඒ ශිෂ්ටාචාර ප්‍රදේශ වලින් හම්බ වෙනවා. එතකොට මේගොල්ලෝ මේ භාණ්ඩ ගනුදෙනුවක් භාණ්ඩ වෙළඳාමක් සිද්ධ කළා තියෙනවා. තේරා නේද? ඒ වගේම තමයි පුතේ මේගොල්ලන්ගේ මේ වෙළඳාම තුල ඒ වගේම තමයි මේගොල්ලෝ මේ දැන් මේගොල්ලෝ මේ ආර්ථිකමය වාසි ලබා ගන්න ආර්ථිකමය කාරණා වලට විවිධ ප්‍රදේශات එක්ක සම්බන්ධතාව පවත්වලා තියෙනවා. තේරා නේද? එතකොට උදාහරණයක් විදිහට පුතේ සම්පත් ලබා ගන්න මේ තඹ සම්පත් ලබා ගැනීමට කොල්ලෙක් නෙමෙයි සම්පත් කියනවාද සම්පත් ලබා ගන්න නෙවෙයි. හරි. එතකොට සම්පත් ලබා ගැනීමට ඔය තඹ හිම ගන්න පුතේ මයිසූර් ප්‍රදේශයත් එක්ක සම්බන්ධතාව පවත්වලා තියෙනවා. රත්තරන් ගන්න. රත්තරන් මයිසූර් ප්‍රදේශයත් එක්ක. ඔය තඹ වගේ මේ සම්පත් ලබා ගන්න විශේෂයෙන්ම අරාබි රාජ්පුතානා ඊට පස්සේ ඔය බලුකිස්තාන් ප්‍රදේශ ඔන්නෝවත් එක්ක සම්බන්ධතාව පවත්වලා තියෙනවා පුතේ මොනවද? තඹ ලබා ගන්න. රිදී එහෙම ගන්න ඉරානියත් එක්ක සම්බන්ධතාව පවත්වලා තියෙනවා. මොනවද ගන්නද? රිදී එහෙම ගන්න ඉරානියත් එක්ක සම්බන්ධතාව පවත්වලා තියෙනවා. තේරා නේද? ඒ වගේම තමයි පුතේ ඔය මෙසොපොතේමියානු ශිෂ්ටාචාරය තුල ලෝම ඒ වගේම හරප්පා ශිෂ්ටාචාරයටයි තියෙන්නේ. කියන්නේ ඉන්දියාවට ආවේනික දෙයක් තියෙනවා. ඒ තමයි පුතේ මේ කනේලියානු පබලු කියන දේ. මොකද්ද කනේලියානු පබලු කියන දේ? කනීලියානු කියලා කියන කනේලියානු කියලා කියන පබලු කියන දේ මේ කියන ඉන්දු නිම්න ශිෂ්ටාචාර නැත්නම් ඉන්දියාවට ආවේනික දෙයක්. එතකොට මෙන්න මේ විදිහට සම්පත් ලබා ගැනීමේ අරමුණින් මොනවද සම්පත් ලබා ගැනීමේ අරමුණින් විවිධ ප්‍රදේශات එක්ක සම්බන්ධතාව පවත්වලා දින මොනවද පුතේ ඒ සම්පත් විදියට අපි කිව්වා රත්රන් තඹ ඊට පස්සේ තව මොනවාද
මොනවාද මේ රිදී නේද? රිදී මෙන්න මේ වගේ දේවල් ලබා ගන්න සම්බන්ධතා පවත්තලා තියෙනවා. හරි පුතේ. එතකොට ඒ වගේම තමයි විදේශ වෙළඳාම පිළිබඳව හරිම වැදගත් අපූර්ව සාධක ගණනාවක් මේ හම්බ වෙනවා. කරා නේද? විදේශ වෙළඳාම් පිළිබඳව. එතකොට විදේශ වෙළඳාම පැවති බවට විදේශ වෙළඳාම විදේශ වෙළඳාම් මාර විදිහට තිබිලා තියෙනවා පුතේ. අපි කියන්නේ බාහිර වෙළඳාම කියලා. බාහිර වෙළඳාම කියලා කියන්නේ මේ විදේශ වෙළඳාමටම තමයි. තේරා නේද? එතකොට මේ විදේශ වෙළඳාම තුල පුතේ ප්‍රධාන වශයෙන් මේ දවස්වල ප්‍රධානම වරාය ඉන්දුනිම්න ශිෂ්ටාචාරයට අයිති ප්‍රධානම වරාය තමයි පුතේ ලෝතාල් වරාය. මොන වරායද? ලෝතාල් වරාය. ලෝතාල් වරාය පුතේ ඉන්දුනිම්න ශිෂ්ටාචාරයට අයිති ප්‍රධානම වරාය. ඊට පස්සේ පුතේ පරිවාර වරායක් තියෙනවා පුතේ සුක්ත ගෙන්දෝර් කියලා. මොකක්ද? සුක්ත ගෙන්දෝර්. කුහුහරුපේම කියන්නේ හොඳට උච්චාරණය කරන්න ඕන. මොකද? සුක්ත ගෙන්දෝර්. සුක්ත ගෙන්දෝර්. ගෙන්දෝර්. සුක්ත ගෙන්දෝර් තමයි පුතේ පරිවාර වරාය. තේරා නේද? එතකොට මේ වරායන් වලින් පුතේ මොනවා කරලා තියෙනවද? වෙළඳාම් කටයුතු කරලා තියෙනවා. හරි නේද? එතකොට විශේෂයෙන්ම ඔය වරායකට පුතේ නැවක් ආවහම ඒ නැව ආයි එහෙට මෙහෙට යන්නේ නැති වෙන්න පුතේ නැව අල්ලලා මෙහෙම කඹයකින් ගැට ගහනවා. වරාය මෙහෙම කඹයකින් ගැට ගහනවා. වරාය ගැට ගහනවා කඹයකින්. ඔය ඒ දවස්වල ඔය ලොකු නැව් එහෙම ගැට ගහලා තියෙන ලොකු ගල් කුළුණු වල නැත්තම් ගල් මේ කුට්ටි වල නේ ඒ වගේ ගල් කණු තිබිලා තියෙනවා කඹ ගැට ගහන්න භාවිතා කරමු. තේරා නේද? මොකක්ද අපි ලියන්නේ? නැව් ගැට ගැසීමට භාවිතා කර ගල් හා කඹ. නැව් ගැට ගැසීමට භාවිතා කරපු ගල් වගේම මොනවාද? කඹ. කඹ හම්බ වෙනවා. තේරා නේද? එතකොට අපි ඒකෙන් කියනවා පුතේ මේ කාලේ නැව් ඇවිල්ලා තියෙනවා. නැව් වෙන්නේ කියන්නේ බාහිර වෙළඳාම නිසා නේද පුතේ? ඒ වගේම තමයි පුතේ විශේෂයෙන්ම වෙළඳාම් කරපු දේවල් තමයි ඇතුන් ඊට පස්සේ ඇද්දල මැටි බඳුන් කපු මෙන්න මේ වගේ දේවල්. ඇතුන් ඇද්දල මැටි බඳුන් කපු වගේ දේවල්. ඒ වගේම පුතේ විශේෂයෙන් ඔය ඉන්දියාවට ගෙන ආපු දේවල් අශ්වයෝ ගෙනාලා තියෙනවා. ඊට පස්සේ පිගම් භාණ්ඩ, රන් රිදී මේ වගේ දේවල් ප්‍රවාහණය කරලා තියෙනවා. නේ අශ්වයන් රන් රිදී, පිගම් භාණ්ඩ මෙන්න මේ වගේ දේවල් ප්‍රවාහණය කරලා තියෙනවා. තේරා නේද? මම මේ කියනකොට ලස්සන්ට චුට්ට වෙලාවක් ඔහොම ලස්සනට ලියාගෙන යන්න. මොකද එතකොට ඔන්න මම දැන් විදේශ වෙළඳාම කියලා දුන්නා. ඒ අතර ප්‍රධාන වරාය මොකද්ද පුතේ? ලෝතාල් වරාය නේද? පරිවාර වරාය මොකක්ද? සුක්ත ගෙන්දෝර් නේද? එතකොට මේ කියන බාහිර වෙළඳාම ගැන කතා කරනකොට පුතේ නැව් ගැට ගැසීමට භාවිතා කරපු ගල් හා කඹ හම්බ වෙන. ඒ කියන්නේ නැව් ඇවිල්ලා තියෙන. ඒ කියන්නේ විදේශ වෙළඳාම තිබිලා තියෙනවා. ඇතුන් ඇද්දල මැටි බඳුන් කපු මෙන්න මේවා වෙළඳාම් කරලා තියෙනවා. අශ්වයෝ රන් රිදී පිගම් භාණ්ඩ මේ වගේ දේවලුත් පුතේ වෙළඳාම් කරලා තිබිලා තියෙනවා. තේරා නේද? ඒතකොට මේකත් එක්ක අපිට පේනවා මේ කියන ඉන්දුනිම්න ශිෂ්ටාචාරයේ ආර්ථිකය හරි අපූර්වට. තේරා නේද? එතකොට හරි හොඳයි. දැන් මම චූටි වෙලාවක් දෙන්නම් මේක ලියා ගන්න. මං හිතන්නේ සත්ව පාලනයේ ඉඳන් තමයි ලියා ගන්න තියෙන්නේ නේද? හරි. චූටි වෙලාවක් දෙන්නම් ලියා ගන්න බලන්න.
ලියා ගන්න පුතේ. හොඳට ලියා ගන්න. බාහිර අභ්‍යන්තර වෙළඳාම ඊට පස්සේ නාගරික ශිෂ්ටාචාරයක් කියලා තියෙනව නේද? තරාදි පඩි කෝදු තියෙනවා. කෝදුවක 13.2යි. මුදල් භාවිතය පිළිබඳ ස්ථිර සාධක නොමැත. මේ මුදල් භාවිත කිරීම පිළිබඳ ස්ථිර සාධක නොමැත. හරි නේද? හරි. ඊට පස්සේ පුතේ ඊළඟ තව ශිෂ්ටාචාර සමග සම්බන්ධතා තව හොඳේ. තව ශිෂ්ටාචාර සමග සම්බන්ධතා මෙසොපොතේමියානු ශිෂ්ටාචාරය, සුමේරියන් ශිෂ්ටාචාරය, බැබිලෝනියානු ශිෂ්ටාචාරය මේ නේ. ඊට පස්සේ සම්පත් ලබා ගැනීමට රත්තරන්, තඹ, රිදී, රත්තරන් හිම මයිසූර් ප්‍රදේශයෙන්, තඹ හිම අරාබි, රාජ්පුතානා, බලුචිස්තාන වගේ ප්‍රදේශවලින්, රිදී එහෙම ඉරානයෙන් රිදී, රත්තරන්, තඹ, රිදී ඊට පස්සේ පුතේ විදේශ වෙළඳාම ගැන කතා කරනකොට ලෝතාල් වරාය ප්‍රධාන වරාය නේද? ඊට පස්සේ සුප්තගෙන්දෝර තමයි පුතේ පරිවාර වරාය. නැව් ගැට ගැසීමට ගල් කඹ මෙන්න මේ වගේ දේවල් භාවිතා කරලා තියෙනවා නැව් ගැට ගැසීමට. එතකොට ඒවා හම්බ වෙන සාධක ඇතුන් ඇද්දල මැටි බඳුන් කපු අශ්වයන් රන් රිදී පිගම් භාණ්ඩ මේ වගේ දේවල් හම්බ වෙන. දැන් ඕගලන්ට ඔය ටික ලියා ගන්න වෙලාවමදි වුණොත් නිකන් හරි යවනකොට මේ වෙලාවමදි නම් මේ ඒ ලියා ගන්න කලින් පොඩි ස්ක්‍රීන්ෂොට් එකක් ගහ ගන්න. තරහ නේද? අවශ්‍ය නම්. තමන් ළමයි මිලියන අය ඉන්නවනේ. ඔක මැනේජ් කරගන්න පුළුවන් අය ඒගොල්ලෙම ලියාගෙන ලස්සනට මම උගන්වනකොට ඒ උගන්වන අතරතුර ලස්සන ලියාගෙන හොඳට අහගෙන ඒ කරුණ ලියාගෙන මේ මම ඊටාම සරලව නෝමල් එකේ ලස්සන පිළිවෙලට යන උගන්වගෙන යනවනේ. එතකොට ඒ ටිකත් එක්ක ඒ වෙලාවට ලස්සනට ලියාගෙන එහෙම කරගන්න. හරි නේද? හරි පුතේ. ඊට පස්සේ විවිධ කර්මාන්ත ආර්ථිකයේ ශක්තිමත් කිරීමට මාර උපකාරී වුණා. මොනවාද? විවිධ කර්මාන්ත. විවිධ කර්මාන්ත මොනවාද පුතේ? විවිධ කර්මාන්ත. විවිධ කර්මාන්ත පුතේ ආර්ථිකයේ ශක්තිමත් කිරීමට මාර විදිහට උපයෝගී වුණා විවිධ කර්මාන්ත. පුතේ විවිධ කර්මාන්ත අතර එකක් තමයි පුතේ කුඹල් කර්මාන්තය. මොකක්ද? කුඹල් කර්මාන්තය. පුතේ කුඹල් කර්මාන්තයේ තිබුණයි කියන්න සුපිරි සාධකයක් තමයි පුතේ මේ. දැන් ඔය ශිෂ්ටාචාරයට අයිති මැටි බඳුන්, හට්ටි, මුට්ටි මේ ඔක්කොම හම්බ වෙනවනේ. මොනවාද? මැටි බඳුන්, හට්ටි, මුට්ටි ඒ අතර නේද? එතකොට හට්ටි, මුට්ටි ඒ වගේ දේවල් හම්බ වෙනව නේද? හට්ටි, මුට්ටි නේද? අපි ලේසි මතක තියා හට්ටි, මුට්ටි කියලා මතක තියාගන්න දෙලා නේද? එතකොට කුඹල් කර්මාන්තයේ තිබිලා තියෙනවා පුතේ. දෙලා නේද? ඊට අමතරව පුතේ මේ පේෂ කර්මාන්තය පේෂ කර්මාන්තය කොහොමද පුතේ අපි පේෂ කර්මාන්තය තිබුණේ කියන්නේ? ඔය පුතේ කපු කටින්න භාවිතා කරපු යන්ත්‍ර නේද? රෙදි වියන යන්ත්‍ර මෙන්න මේ වගේ දේවල් අපිට සාධක හම්බ වෙනවා. ඒ වගේම තමයි පුතේ මතකද? උම්මා ප්‍රදේශයේ කපු නිදි වශයෙන් හම්බ වෙනවා. ඒක ප්‍රධාන සාධකයන් උම්මා ප්‍රදේශයේ කපු නිදි වශයෙන්. එතකොට පුතේ පේෂ කර්මාන්තය කියන්නේ පුතේ රෙදි නිෂ්පාදනය කිරීම. එතකොට මේ පේෂ කර්මාන්තය පිළිබඳ සාධක පළවෙනි එක මොකක්ද ලියාගමු. මොකක්ද? උම්මා ප්‍රදේශයේ කපු නිදි. උම්මා ප්‍රදේශයේ කපු නිදි. දැන් අපි දන්න ටිකම තමයි අපි ආයි නැවත භාවිතා කරන්නේ නේද? රෙදි විවීම කපු කැටීම ආදී දේවල් වලට භාවිතා කරපු යන්ත්‍රවල සාධක. එතකොට මෙන්න මේවත් එක්ක අපිට පේෂ කර්මාන්තය පිළිබඳව හදාරන්න පුළුවන්. නැත්නම් පේෂ කර්මාන්ත තිබුණයි කියලා සාධක විදියට අපිට පෙන්වලා දෙන්න පුළුවන්. ඊට අමතරව පුතේ මේ දීවර කර්මාන්තය දීවර කර්මාන්තය මම එහා පැත්ත පිටුවට යන්නම්. දීවර කර්මාන්තය නෝද? දීවර කර්මාන්තය
දීවර කර්මාන්තයේ තිබුණයි කියන්නේ සාධක තමයි පුතේ එකක් තමයි දීවර රුව. දීවර රුව. නේ අනිත් එක තමයි පුතේ ඔය දීවර රුව හම්බ වෙන. ඒ වගේම තමයි ලෝතාල් වරාය පුතේ. ලෝතාල් වරාය ප්‍රධාන වරායන්. ඒ වගේම තමයි බිලී කොකු වල සාධක. බිලී කොකු වල සාධක. ඒ වගේම මතකයි පුතේ මත්ස්‍ය රූප නේද? මත්ස්‍ය රූප හම්බ වෙනවා. ඔය මත්ස්‍ය රූප හම්බුනේ කියලා අපි කලින් කතා කරන්නේ නේද? එතකොට මේවත් එක්ක මේ මාළු ගැන දන්නව නේද? මාළු ගැන දන්න. ඒ කියන්නේ දීවරේ ඉඳලා තියෙනව නේද? බිලී කොකු හම්බ වෙනවා. දීවරේ ඉඳලා තියෙනවා. වරායන් තිබිලා තියෙනව නේද? ඒ දීවර රුවක් හම්බ වෙනවා. එතකොට මේවත් එක්ක අපිට පේනවා මේ කාලවකවානුවේ මේ ඉන්දුනිම්න ශිෂ්ටාචාර සමයේ දීවර කර්මාන්තය තිබුණයි කියලා. තේරා නේද? ඊට අමතරව පුතේ ලෝහ කර්මාන්තය. ලෝහ කර්මාන්තය. ලෝහ කර්මාන්තය. ලෝභ නෙමෙයි හොඳේ කර්මාන්තය. ලෝහ කර්මාන්තය. පුතේ ඔය යකඩාරේනියේ ඒ වගේ උණු කරන මේ කෝවවල්. කෝව කියන්නේ පුතේ ඔය මේ උණු යකඩ අරහිනේ උණු කරන ඒ උපකරණේ කෝව කියලා කියන්නේ කෝප්පයක් වගේ ඒක මේ නිකන් මේ ගිනියාම් වෙනවා ඒක ඇතුලේ මේව වතුර වගේ නේ ඔය යකඩ අරහිනේ ඒ වගේ දේ වතුර වගේ වෙන්න ගිනියාම් කරන සෙල්සියස් අංශක 1538 උෂ්ණත්වයකින් මේ යකඩ රත් වෙනවා උණු වෙනවා තේරා නේද? ඒතකොට මේකත් එක්ක පුතේ මේ කෝවවල් හම්බ වෙනවා. ඒ වගේම තමයි පුතේ ඔය තව මේ ලෝකඩ නලගෙන රුවක් හම්බ වෙනවා අපි අද කතා කරනවා ඒක ගැන. ලෝකඩ නලගෙන රුව. එතකොට මේවෙන් අපිට පේනවා මේ ලෝකඩ නලගෙන රුව. මේවෙන් අපිට පේනවා පුතේ මොනවද? මේ කියන ඉන්දුනිම්න ශිෂ්ටාචාරය තුල ලෝහ කර්මාන්තය තිබුණයි කියලා. මොන කර්මාන්තයද පුතේ? ලෝහ කර්මාන්තය තිබුණයි කියලා ඉන්දුනිම්න ශිෂ්ටාචාරය තුල. හරි නේද? හරි. ඊළඟ කාරණාව තමයි මේ කියන ශිෂ්ටාචාරයේ පුතේ වඩු කර්මාන්තයේ තිබිලා තියෙනවා. මොනවාද? වඩු කර්මාන්තය. අපි කොහොමද පුතා වඩු කර්මාන්තය තිබුණයි කියන්නේ? වඩු කර්මාන්තය. පුතේ වඩු කර්මාන්තයේ තිබුණයි කියන්නේ සුපිරි සාධක සෙට් එකක් හම්බ වෙනවා. එකක් තමයි පුතේ මේ කරත්ත රෝද පුතේ. කරත්ත රෝද හදන්න ඉතින් අනේ හත්වලාගේ වඩු කර්මාන්තය දැනගන්න එපා නේද? කරත්ත රෝද ඊට පස්සේ ගෙවල් තිබිලා තියෙනවනේ. ගෙවල් වල වහලවල් ගහන්න. ඒකනත් වඩු කර්මාන්තය ඔන්නේ නේද? නිවාසවල වහලවල්. නිවාසවල වහල තැනීම සඳහා. එතකොට වඩු කර්මාන්තයේ තිබුණයි කියන්නේ අපි සාධක විදියට දෙනව මොනවාද? කරත්ත රෝද හදන්න වඩු කර්මාන්තය ඕනේ. ඒ වගේම නිවාසවල වහල තැනීමට වඩු කර්මාන්තය ඕනේ. එතකොට අපි දන්නවා ඔන්න වඩු කර්මාන්තයේ තිබුණා. තේරා නේද? ඊට පස්සේ විසිතුරු වඩු කර්මාන්තය මොනවාද? විසිතුරු භාණ්ඩ කර්මාන්තය. විසිතුරු භාණ්ඩ කර්මාන්තය. පුතේ විසිතුරු භාණ්ඩ කර්මාන්තය පිළිබඳව ඔය විසිතුරු භාණ්ඩ හම්බ වෙනවා පුතේ විවිධ සෙල්ලම් බඩු එක එක විසිතුරු දේවල් ඒවා පිළිබඳ සාධක හම්බ වෙනවා. එතකොට ඒවෙන් අපිට පුළුවන් මේ විසිතුරු භාණ්ඩ කර්මාන්තයක් තිබුණයි කියලා අපිට කියන්න. එතකොට මෙන්න මේ විදිහට අපිට මේ ඉන්දුනිම්න ශිෂ්ටාචාරයේ ආර්ථිකය පිළිබඳව කතා කරන්න පුළුවන්. මොකක්ද? ඉන්දුනිම්න ශිෂ්ටාචාරයේ ආර්ථිකය පිළිබඳව කතා කරන්න පුළුවන්. මේක තමයි ඉන්දුනිම්න ශිෂ්ටාචාරයේ ආර්ථිකය. හරි නේද පුතේ? හරි. එතකොට අපි ඔය චුට්ට ලියාගමු පුතේ කොහොමද කියලා. ඔය චුට්ට ලියාගමු බලන්න. විවිධ කර්මාන්ත විදේශ වෙළඳාම පොතන ඉඳලා ලියා ගන්න තියෙන්නේ. මේ ටික ලියාගත්තා. ඊට පස්සේ විදේශ වෙළඳාම ලියාගත්තා. විවිධ කර්මාන්ත තමයි ලියා ගන්න තියෙන්නේ. ටක් ගාලා ලියා ගන්න බලන්න විවිධ කර්මාන්ත. පොතේ අද අපි එතකොට කතා කරනවා ඊට පස්සේ ඉන්දුනිම්න ශිෂ්ටාචාරයේ සමාජ තත්ත්වය නේද? ඊට පස්සේ ඉන්දුනිම්න ශිෂ්ටාචාරයේ කලා නිර්මාණ, ඉන්දුනිම්න ශිෂ්ටාචාරයේ ප්‍රභවය හා පරිහානිය පිළිබඳව එන්න මේ මාතෘකා කතා කරනවා.